මේ තියෙන්නේ මගේ පුංචි ව්‍යාපාරය. ඉතින් දැන් මේක මම පටන් අරන් අවුරුද්දක් විතර වෙනවා. ඔයාලා දන්නවා ඇති මං කලිනුත් පුංචි වීඩියෝ එකක් දාලා තියෙනවා මේකේ පුංචි විස්තරයක්. ඉතින් මං කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. මට මේක කරන්න බැහැ. මේක හරියයිද? මේකෙන් ලාභයක් මට තියෙයිද? එහෙම කියලා හිත ඉන්න එපා. මොකද මමත් එහෙම හිටපු කාලයක් තිබුණා. හැබැයි අපි දන්න දේ අපි කියන්නේ දැන් රෙදි මහන්න දන්නවා නම් ඒකෙන් පටන් ගන්න පුළුවන්. ගොතන්න දන්නවා නම් ඒකෙන් පටන් ගන්න පුළුවන්. Tamanට තියෙන හැකියාවෙන් පුංචි දේ හරි පටන් ගන්න ඕනේ. ඒක අර කල්දා ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. අපි දෙයක් පටන් ගත්තොත් තමයි අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද ඒක බල හිටියයි කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා පටන් ගන්න. Tamanට පුළුවන් විදිහට කරන්න පටන් ගන්න. අනිවාර්යෙන් දිනන්න පුළුවන්. මොකද මමත් මේක පුංචියට පටන් ගත්ත දෙයක්. ලොකු ලාභයක් මුලින්ම බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපි මේක පටන් ගත්තා කියලා අපිට ඉක්මනින් සල්ලි හම්බ වෙන්නේ නැහැ. අපි කස්ටමර්ස්ලව හොයා ගන්න ඕනේ. අපි කඩවල් වලට මේක ගිහිල්ලා හඳුන්වලා දෙන්න ඕනේ. ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් Tamanට මහන්සි වුණොත් Tamanව දිනවන්න Tamanටමයි පුළුවන්. එතකොට දැන් හිතන්නකෝ ගොඩාක් තරුණ තරුණියෝ මම දැකලා තියෙනවා මේ පුංචි දේවල් එක එක බිස්නස් කරලා සල්ලි හොයනවා. ඉතින් සමහරක් අය කඩන් වැටිලා ඇති මට මේක කරන්න බැහැනේ කියලා. එපා. අතාරින්න එපා පටන් ගන්න. ඔයාලා මාල පබළු හදන්න දන්නවා නම් ඒ දෙයින් පටන් ගන්න. පුංචි පේජ් එකක් හදලා ඒක කාට හරි විකුණන්න පුළුවන් විදිහට දාන්න. එතකොට YouTube පොඩියට channel එකක් පටන් අරන් ඒකේ ඔයාලට වීඩියෝස් හදලා දාන්න පුළුවන්. ඇත්තටම පුංචියට පටන් අරන් දියුණු වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් මමත් මේ යන ගමන හරි පුංචි ගමනක්. ඒ වුණාට මං කොහොම හරි මේක පටන්ගෙන අල්ලගෙන යනවා. මොකද අපේ දියුණුව තියෙන්නේ අපේ අතේමයි. කාගෙන්වත් අපි යැපෙන්න හොඳ නෑ. තමන් මහන්සි වුණොත් තමයි තමන්ගේ අනිත් කෙනාටත් උදව් කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ පුළුවන් උපරිම දැන් මහන්සි වෙන්න. මොකද දැන් මහන්සි වුණොත් තමයි පස්සට අපිට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා මගේ පුංචි වීඩියෝ එක කාට හරි වැදගත් වෙන්න ඇති කියලා. කාට හරි මගේ පුංචි වීඩියෝ එකකින් උපදෙසක් ගන්න පුළුවන් වුණා නම් මාව subscribe කරලා like එකක්